ඔයත් ඕවර්තින්කර් කෙනෙක් නේද? එහෙනම් මම මේ වීඩියෝ එකේ කියන දේවල් එකින් එක කරලා බලන්නකෝ. ඊටාම ලේසියෙන් ඕවර්තින්කින් කියන එක හිතා ගන්නවත් බැරි විදිහට නවත්ත ගන්න හැකියාවක් ඔයාට ලැබෙයි. මුලින්ම මම ඔයාට පෙන්වන මෙන්න මේ ඡායාරූපය දිහා හොඳට බලන්න. හරි. දැන් ඔයා මෙතනින් කැමති බෝලයක් තෝරගන්න. ඒ බෝලේ දිහා මම ඇති කියනකම් එක දිගට බලාගෙන ඉන්න ඕනේ. ඇස් පිල්ලම් ගැහුවට කමක් නැහැ. හැබැයි ඒ බෝලේ දිහා විතරයි ඔයා බලාගෙන ඉන්න ඕනේ. හරි. දැන් පටන් ගමු. හරි. දැන් අපි නවත්තමු. අපි යන් ඊළඟ වටේට. මේ තියෙන ඉලක්කම් වලින් කැමති ඉලක්කමක් ඔයා තෝරගෙන ඒ ඉලක්කම දිහා නොකඩවා බලාගෙන ඉන්න. ඇස් පිල්ලම් ගැහුවට කමක් නැහැ. හැබැයි වෙනස් අංක දිහා බලන්න බෑ. එහෙනම් පටන් ගමු. හරි. දෙවෙනි ෆොටෝ එකේ වැඩේ ඉවරයි. අපි යන් තුන්වෙනි ෆොටෝ එකට. මේ කාමරේ ගොඩක් දේවල් ඔයාට පේනවා ඇති. ඔයා කැමති දෙයක් මෙතනින් තෝරගෙන ඒ දේ දිහා විතරක් අර කලින් වගේම ටික වෙලාවක් බලාගෙන ඉන්න මම ඔයාට සංඥාවක් දෙනවා දැන් ඇති කියලා. හරි. කාලේ ඉවරයි. අපි යමු ඊළඟ ඡායාරූපයට. බලන්න මෙතන එක එක අංක ගහපු පෙට්ටි වගේක් තියෙනවා. මේ පෙට්ටි වලින් කැමති පෙට්ටියක් තෝරගෙන කලින් වගේම ඒක දිහා බලාගෙන ඉන්න. මම ඔයාට අන්තිමේට ඇති කියලා සංඥාව දෙනකම්. හරි. ඇති. මේ තමයි අපි යන අන්තිම ඡායාරූපය. ඔයාට පුළුවන් කැමති ගලක් තෝරගෙන ඒ ගල දිහා කලින් වගේම මම ඇති කියනකම් බලාගෙන ඉන්න. හරි. නවත්තන්න. දැන් ඔයාට මම ඡායාරූප 5ක් පෙන්නුවා. ඔයාට මම අංක 1 ඉඳලා අංක 5 වෙනකම් පෙන්නපු ඡායාරූප ටික මතකයෙන් එකපාරට කියන්න පුළුවන්ද? අපි උත්සාහයක් ගමු. ඔයා හොඳට හිතන්න මේ ෆොටෝස් 5 දිහාම ඔයා එක දිගට බලාගෙන ඉන්නකොට ඔයාගේ හිත වෙන කොහේ හරි දිව්වද? නෑ නේද? මම මේ කියපු දේ ඔයාට හරියට නෝට්ටුනේ නැත්තම් ආයෙ පාරක් මුලට ගිහිල්ලා බලන්න මං කියපු දේවල් ඒ විදිහට වෙනවද කියලා. මොකක්ද ඇත්තටම එතෙන්දී උනේ? දන්නවද? දවසකට සිතුවිලි 60000ක් විතර අපේ මොලේ එහෙ මෙහෙ යනවා. අපි ඇහින් දකින දේවල් ඊටාම ඉක්මනින් අපේ මොලේ ඇදලා ගන්නවා. ඉතින් අපි මෙතෙන්දි කරේ ඇහැ එහෙ මෙහෙ දුවන්නේ නැතුව එක තැනකට ફોකස් කරලා තියාගත්ත එක. ඉතින් මෙහෙම කරාම අපේ සිතුවිලි ගලා යන වේගය තරමක් අඩු වෙනවා. මේක දිගින් දිගටම අපි උත්සාහ කරොත් සිතුවිලි ඒ මොහොතේදී නවත්ත ගන්න අපිට හැකියාව තියෙනවා. ඒ කාලය තප්පර 30ක් වෙන්න පුළුවන්, විනාඩියක් වෙන්න පුළුවන්. ඔයාට කැමති නම් විනාඩි 5ක් වුණත් බලාගෙන ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඉතින් ඔයා ඕවර්තින්කර් කෙනෙක් නම් ඔයා වැඩි කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද සමස්ත ලෝකයෙන් 73%ක්ම ඕවර්තින්කර්ස්ලා තමයි. මිනිස්සු 5 දෙනෙක් ගත්තොත් 4 දෙනෙක්ම ඕවර්තින්කර්ස්ලා. මේක සාමාන්‍ය තත්ත්වයක් වුණාට මේ ඕවර්තින්කින් වල අන්තිම තැන කියලා කියන්නේ විෂාදය. ඉතින් ඒ දක්වා යන්නේ නැතුව කවුරු හරි කෙනෙක්ට හිතෙනවා නම් මං ඕනෙවට වඩා ඕවර්තින්කින් කරනවා කියලා, ඊටාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන එක තමයි වඩාත්ම සුදුසු. හැබැයි සාමාන්‍ය ඕවර්තින්කර් කෙනෙක්ට මේ කිව්ව ක්‍රමය හරහා ඔයාගේ සිතුවිලි ටික යම් තාක් දුරකට පාලනය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එක එක ෆොටෝ එකේ ඔයා තෝරගත්තේ මොන දේවල්ද? මම කිව්ව විදිහටම ඔයාගේ සිතුවිලි වල ගලා යාමේ වේගය අඩු වුණාද නැවතුණාද? ඒ ගැන අනිත් අයට දැනගන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් අපි ආයෙත් හම්බෙමු.